පිටරට ගියාම නෝනලා වෙන සම්බන්ධකම් ඇති කරගන්නවා. මහත්තුරු වෙන සම්බන්ධකම් ඇති කරගන්නවා. ඒ වගේ ගොඩාක් කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒවා මට කියන්න ඒවා මම අනිවාර්යෙන් විසඳලා දෙන්න. මගේ ප්‍රශ්න වලට මම නොගියපු තැනක් නෑ. හැබැයි අම්මා කෙනෙක් වගේ මගේ දුක අහලා ජයත ගුරුමෑණිය මට පිහිට වුණා. මම ලංකාවේ ඉන්නකොටත් මට ගොඩක් දේවල් වලට පිහිට වෙලා තියෙනවා. මම දැන් ඩුබායි වල ඉන්නේ. අසියක් කරනවා නම් පුතේ නාම කාම රූප. ඒ සියලුම දේ කරනවා. පිටරට ළමයි දෙන්න බෑනේ පුතේ. ඒ දරුවන්ට පිළි මාර්ගෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. දින 7ක් පිළි 7ක් යවනවා. ඒ පිළි 7 අනුව තමයි එයාලට ප්‍රතිඵල අපි ලබා දෙන්නේ. අද මගේ හස්බන්ඩ්ගේ සතුටින් ඉන්නවා නම් ඉන්නේ මේ ජයවති ගුරුමෑණියන්ට පින් සිද්ධ වෙන්න ඉතින් මම මාස 5ක විතර ඒජන්සි එකේ හිර වෙලා හිටියා. මට පිට උනේ ජයවති ගුරුමෑණියෝ තමයි. මම ඕන කෙනෙක් මේ ජයවති ගුරුමෑණියන් හම්බ වෙලා එතුමියගෙන් පිහිට ලබා ගන්න. මොකද අද මම මේ විදිහට සතුටින් ඉන්න ජයවති ගුරුමෑණියන් හින්දා ඇත්තටම මම ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ගොඩක් දුක් හින්දා මාස 5ක් ඒජන්සි එකේ හිර වෙලා හිටියා. මට ජයවති ගුරුමෑණියෝ තමයි පිහිට උනේ. අම්මා කෙනෙක් වශයෙන් පුතේ ඊළඟ තියෙන දේ මේ මෑණියන්ට හිතේ පකවාගෙන ඉන්න එපා, හිතේ තියාගෙන ඉන්න එපා, දැවි විදෝ ඉන්න එපා. කතා කරන්න පුතේ. කතා කරලා ගැටලුව කියන්න. අනිවාර්යෙන් දින 7ක් ඇතුළත මේ දේවස්ථානයේ මම සත්‍ය කරලා කියනවා කාලි මෑණියන්ගේ පිළිපෙන් ආරක්ෂාවෙන් ඔයාලගේ සියලුම දැවෙන ප්‍රශ්න වලට මම පිළිද වෙනවා පුතේ. වසර සිය ගණනක් පරම්පරාවෙන් පැවතෙන විශ්විත ගුරුකම්බල මගින් දෙස් විදෙස් දහස් ගණනකට පිට වූ සියලුම දැවෙන ප්‍රශ්න ගැටළු විසඳා දී සත්‍ය බල පෙන්වන පින්වත් ජයවති ගුරුමෑණියෝ. මගේ නම සුභාෂිනී. මං කුරුණෑගල. යාළුවනේ මං ඔයාලට දෙයක් කියන්න ගත්තේ. ජයවති ගුරුමෑණියෝ ගැන. මම ලංකාවේ ඉන්නකොටත් මට ගොඩක් දේවල් වලට පිට වෙලා තියෙනවා. මම දැන් ඩුබායි වල ඉන්නේ. මම මාස 5ක විතර ඒජන්සි එකේ හිර වෙලා හිටියා. මට පිට උනේ ජයවති ගුරුමෑණියෝ තමයි. ඔයාලා කිසිම බයක් නැතුව ඔයාලට ඕනම දුකක් කරදරයක් තියෙනවා නම් ඒ හැම දෙයකටම පිට ගන්න පුළුවන් ජයවති ගුරුමෑණියන්ගේ. මම ඔයාලට කියනවා ඔයාලා ඕනම ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවනම් ඒ ඕනම ප්‍රශ්නයකට ඕනම දෙයක් කරගන්න පුළුවන් ඔයාලට ජයවති ගුරුමෑණියන්ගේ. ඇත්තටම මම ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ගොඩක් දුක් හින්දා මාස 5ක් ඒජන්සි එකේ හිර වෙලා හිටියා. මට ජයවති ගුරුමෑණියෝ තමයි පිහිට උනේ. මම දැන් ගෙදරක වැඩ කරනවා. ගොඩක් හොඳයි මට. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඇත්තටම ජයවති ගුරුමෑණියන්ට ගොඩක් පින් මට මේ දේ කරලා දුන්නට මම ඔයාලටත් කියනවා ඔයාලගේ දැවෙන ඕනම දුක කරදරයකට ජයවති ගුරුමෑණියන්ගේ පිහිට ලබා ගන්න කියලා හැමෝගෙම ඉල්ලා ඉන්නවා. මොකද මට නම් ගොඩාක් පිහිට තියෙනවා ජයවති ගුරුමෑණියන්ගේ. මම කරගත්තු කිසිම දෙයක් මට වැරදිලා නැහැ. මම ඔයාලටත් කියන්නේ ඔයාලගේ ඕනම දුකක් කරදරයක් තියෙනවා ඒ හැම දෙයකම ජයවති ගුරුමෑණියන්ගේ ඔයාලට පිහිට ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුතේ. ලෝකවාසී සියලු දෙනාටත් ලංකාවාසී සියලු දෙනාටත්. පුතේ මම ජයවති ගුරුමෑණිය. පුතේ ඔයාලට යම්කිසි ප්‍රශ්න ගැටලු ඇති. ඉතින් හිතේ දැවි ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. මට කතා කරන්න ඕනම ගැටලුවකට මම පුතාලට මම නිසි පිළිතුරු ලබා දෙනවා. ඔයාලගේ කාරණාව කියන්න මට. පුතේ මම අනිවාර්යෙන් වශී බන්ධන කටයුතු තමයි ගොඩක්ම මගේ දේවස්ථානයේ පුතේ කරන්නේ. ওই දරුවන්ට හැරගිය පෙන්වතා පෙන්වතිය දාලා ගියා නම් මට අනිවාර්යෙන් කතා කරලා ඔයාලගේ හිතේ දැවි ප්‍රශ්නේ විද විඳ එපා. කතා කරොත් තමයි මම අනිවාර්යෙන් ওই දරුවන්ට ප්‍රශ්නෙට පිළිතුරක් පුතේ අනිවාර්යෙන් දෙන්නේ. තේරුණාද? ඒ හින්දා පුතේ පිටරට ළමයිටත් ඒ වගේ ලංකාවාසී දරුවන්ටත් ඒ වගේ දින 7ක් පූජාව තියන්න ඕන. අනිවාර්යෙන් දින 3ක් ඇතුළත මගේ දරුවන්ට මම අනිවාර්යෙන් ප්‍රතිඵල අරන් දෙනවා පුතේ. ඒක සත්‍යයි. ඒ විතරක් නෙමෙයි පුතේ. මගේ දේවස්ථානයේ වශයක් කරනවා නම් පුතේ නාම කාම රූප. ඒ සියලුම දේ කරනවා.
දැන් ඔය ගොඩක් දරුවන්ට එන්න බැරුව පිටරට ළමයිට එන්න බෑනේ පුතේ. ඒ දරුවන්ට පිල්ලි මාර්ගෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. දින 7ක් පිල්ලි 7ක් යවනවා. ඒ පිල්ලි 7 අනුව තමයි එයාලට ප්‍රතිඵල අපි ලබා දෙන්නේ. පිටරට දරුවන්ට. සෑම සියලු දරුවෙකුටම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ ගුරු මෑණියන්ට කතා කරලා ඔයාලගේ හිතේ දැවෙන ප්‍රශ්නය කියන්න අනිවාර්යෙන් පුතේ මේ කාලි මෑණියෝ සත්‍ය කරලා කියන්නේ දින 3ක් ඇතුළත මගේ දරුවන්ට මම අනිවාර්යෙන් පිළිතුරු ලබා දෙනවා ප්‍රතිඵල ලබා දෙනවා සත්‍යයි පුතේ. පෙරවන් සරණයි.